රයිට්. එහෙනම් අද දාගන්න මාතෘකාව 9 දත්ත සමුදාය. 9 පාඩම දත්ත සමුදාය. දත්ත සමුදායකට අපි කියනවා ඩේටාබේස් එකක් කියලා. ඩේටාබේස්. හරි. මේකෙදී අපි මූලිකවම කතා කරන්නේ දැන් අපි IT කතා කරද්දී දන්නවනේ මොනවද දත්ත මොනවද තොරතුරු කියලා. හරිද? අපි කොහොමද විශාල දත්ත ප්‍රමාණයක් මැනේජ් කරන්නේ? ඒකට පාවිච්චි කරන ටූල් මොනවද? සහ ඒකේ තියෙන කීවර්ඩ්ස් ටිකක් තමයි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ මේකෙන් MCQ වගේම රචනා ප්‍රශ්නත් අහනවා මූලිකව. හරිද? මේක අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ එක්සෑම් එකට යන්න කලින් මේ ඇක්සස් එකේ මේ ඩේටාබේස් සම්බන්ධයෙන් අපි ප්‍රැක්ටිකල් කරන්නේ Microsoft Access වල අඩුම තරමේ එක්සර්සයිස් ටිකක් කරලා යන්න ඕනි. ඒවා තමයි එක්සෑම් එකේදී අහන්නේ. හරි. හරි. දත්ත සමුදා සංකල්පය. ඇත්තටම මේ ඩේටාබේස් එක ඕනියේ කියලා බැලුවොත් එහෙම බලන්න ඔබ දත්ත හා තොරතුරු පිළිබඳව මනා අවබෝධයක් පළමු පාඩමේදී ලබාගෙන ඇතැයි සිතමි. හරි. දත්ත සංවිධානාත්මක තැන්පත් කිරීම පිළිබඳව මෙම ඒකකයෙන් කරුණු ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මෙහෙම. දැන් ඔයාලා යන්නේ ඉස්සරහට හරි ජොබ් කරන්නනේ. එතකොට ඒ යන කම්පැනිස් වල සමහර විට එකම හරි ලොකු කම්පැනි අපි හිතමු ටයර් කම්පැනිස් තියෙනවා. එතකොට ඔය එක එක බඩු විකුණන කම්පැනිස් තියෙනවා. රෙදි විකුණන කම්පැනිස් තියෙනවා. එතකොට මේ වගේ එදිනෙදා සිදුවන දත්ත හරිද කළමනාකරණය කරන්න මේ අපි ඩේටාබේස් කියන ඒවා පාවිච්චි කරන ඉස්සරහදී ඉගෙන ගමු එක්සැම්පල් එක. හරිද? දැන් ඇත්තටම කිව්වොත් එහෙනම් ඔය දත්ත රූල් එකක් දෙකක් වගේ තිබ්බහම අපි හිතමු මේ පන්තියේ ඉන්න ළමයිගේ ලකුණු සංඛ්‍යාව 50ක් ඕනනම් ඉදි. එයාලගේ මේ ලකුණු අපිට නිකන් පොඩ්ඩයිනේ මතක තියාගන්න පුළුවන්. හැබැයි මේ දත්ත ප්‍රමාණය වැඩි වෙද්දි අපි හිතමු දවසකට සේල්ස් යනවා 1000ක් 2000ක් සිල්ලර කඩේක. හරි. දැන් ඕක ඇත්තට මුදලාලිට මතක තියාගන්න අමාරු වෙන මොනවද විකුණන්නේ? හරිද? මොනවද එයා කඩේට ගත්තේ? ඒ වගේ දේවල්. එතකොට මෙවැනි අවස්ථාවල දත්ත ලිඛිතව සටහන් කර ගැනීම එක් ක්‍රමයක්. මම මේ ලියන්න පුළුවන් සමහර කඩවල දිනනවා මෙච්චරක් ගියා මෙච්චරක් ආදායම් මෙච්චරක් වියදම කියලා ලියන තැන් තියෙනවා. හරිද? ඒ අතින් මේ ඔය කඩදාසි අරම්මනම් පාවිච්චි කරලා ලියනේ ක්‍රමයට කියනවා අපි අත්‍යරු දත්ත සමුදාය කියලා. මෙන්න මේක හොඳට හයිලයිට් කරගන්න වචනේ ඔළුවට දාගන්න. අත්‍යරු දත්ත සමුදාය. මැනුවල් ඩේටාබේස් එකක්. හරිද? ඒක මිනිසා විසින් තමයි ඒ කියන දත්ත සමුදාය කළමනාකරණය කරන්නේ. හරිද? එහෙම නැත්නම් අපිට තවත් ක්‍රමයක් තියෙනවා මොකක්ද? ඉලෙක්ට්‍රොනික ආචරණ මාධ්‍යයක් තුල තැන්පත් කර තබා ගැනීම. හරි. ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය කියලා. අද අපි මේ පාඩමේ ඉගෙන ගන්නේ මෙන්න මේ කියන ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය ගැන. අත්‍යවශ්‍ය දත්ත සමුදාය ගැන පොඩි හැඳින්වීමක් ඉගෙන ගන්නවා. අපේ ප්‍රැක්ටිකල් බේස් වෙලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් මත. ඒ කියන්නේ කම්පියුටර් එකකින් හරි වේවා මොකක් හරි මැෂින් වලින් හරි QR ස්කෑනර්ස් වලින් එක්කහව කරගන්න දත්ත කම්පියුටර් එකට දාලා ඩේටාබේස් එකට දාන්න මේ සිස්ටම් එක ගැන තමයි මේ අපි කතා කරන්නේ. හරිද? දත්ත සමුදාය තුළින් ක්‍රමානුකූලව දත්ත තැන්පත් කිරීමෙන් නැවත අවශ්‍ය අවස්ථාවල කාර්යක්ෂම ලබා ගැනීමට හැකියි. හරිද? අපි හිතමු ඔන්න කඩේකට දවසකට එනවා පාරිභෝගිකයන් කස්ටමර්ස්ලා 200ක් විතර. හරිද? ඔය කඩේට එන හැම එකම ඔය මුදලල් ලියාගන්නේ පොතේ. හරි.
මෙන්න මෙයා මේ සිරිපාල බඩු මෙච්චරක් ගත්තා ඊට පස්සේ මෙයා මෙන්න මෙච්චරක් ණය වුණා. ඔහොම ලියලා එනවා. දැන් ඔයා හිතන්න ගාන වැරදිලා මුදලාලිට කස්ටමර් එනවා මගේ ගාන වැරදි මොකද්ද මේකට වෙලා තියෙන්නේ අනම් මනම් කියයි. දැන් ඒ වගේ අවස්ථාවල වුණා දැන් මුදලාලි අර පොත දිගෑරගෙන පොළ ටික දිගෑරගෙන හොයන්න ඕනේ. ගණන් කර කර වඩු මෙච්චරක් ගියා කැල් කරගෙන හොයන්න. හරි. ඒ වගේ ක්‍රමයක් නෙමෙයි මේ කියන ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායේ තියෙන්නේ. නිකන් සර්ච් කරන්න විතරයි තියෙන්නේ. ඒ කස්ටමර් ගැන ගත්ත බඩුව නම් මම ඔක්කොම ටික අපිට ගන්න පුළුවන්. එබැවින් දත්ත විශාල ප්‍රමාණයක් තැන්පත් කිරීම සඳහාත් තැන්පත් කළ දත්ත ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහාත් දත්ත සමුදාය ප්‍රයෝජනවත් වේ. හරි. හරි. මේ බලන්න උදාහරණයක් දීලා තියෙනවා යාළුවන්ගේ නම් මතක තබා ගැනීම ඔබට තරමක් අපහසු කාර්යයක් වුවද ඔවුන්ගේ නම් හා සියලු දුරකථන අංක මතකයේ රඳවා තබා ගැනීම තරමක් අසීරු කාර්යයක්. නම් ටික මතක තියාගන්න පුළුවන්. දැන් ෆෝන් නම්බර් එක මගේ එකත් මතක නැති වුණාම කොහොමද වෙන්නේ? යාළුවගේ මේ නම්බර් එකත් මතක තියාගන්න නේ. ඉස්සර කාලේ නම් දැන් අපේ අම්මලා ළඟත් තියෙන මෙන්න මේ වගේ පොඩි පොතක් කියලා හදාගෙන එක එක අයගේ නම්බර්ස් ලියාගන්න. හරිද? අපේ අම්මලා. එතකොට දැන් බලද්දි මොනවද තියෙන්නේ? මේ බලන්න කෙලින්ම ෆෝන් එකේ අපිට නම්බර් එක සේව් කරලා තියාගන්න පුළුවන්. නේද? පොඩි සර්ච් එකක් දැම්මම පස්සේ අපිට අවශ්‍ය නම්බර් එක හොයාගන්න පුළුවන් අදාළ නම. දැන් මේ පොතේ එහෙමද? මුලින් ඉඳන් අගටම පෙළගෙන යන්න ඕනි. අහවල් කෙනාගේ දුරකථන අංකය හොයාගන්න. මේක එහෙම නෑ. මෙතනින් සර්ච් කරාම අපිට නම්බර් එක බලා ගන්න පුළුවන්. හරි. මේ පොඩි සරල දේවල් වෙනස වටහා ගන්න එක්සෑම් එකේදී අහුවාම මේ වගේ උදාහරණ දාලාම ලියන්න. හරි. අත්තිරු දුරකථන අංක කියන පොත. හරි. බලමු ඇත්තටම මොකද්ද මේකේ ඩෙෆිනිෂන් එක කියලා. ඩේටාබේස් එකේ අර්ථ දැක්වීම තමයි සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස අර්ථ දැක්වේ. මේ තනි තනියෙන් එහෙම තියෙන දත්ත නෙවෙයි මේවා සංවිධානය වෙලා තියෙන දත්ත එකතුවක් තමයි දත්ත සමුදායක් කියලා කියන්නේ. හරිද? හරි. දැන් ලියා ගන්න. සංවිධානය වූ දත්තවල එකතුවක්. මාතෘකාව අපි ලියුවනේ. ඒක යටතේ ලියා ගන්න සංවිධානය වූ දත්තවල එකතුවක්. දත්ත සමුදායක් ලෙස අර්ථ දැක්වේ. සංවිධානය වූ දත්තවල එකතුවක් දත්ත සමුදායක් ලෙස අර්ථ දැක්වේ. ඊට පස්සේ යට ලියා ගන්න. අත්‍යරු දත්ත සමුදා සහ මැනුවල් ඩේටාබේස් කියන එකට ලියා ගන්න. වරහන තුලින්. අත්‍යරු දත්ත සමුදා සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදා ලෙස ඉලෙක්ට්‍රොනික දත්ත සමුදා ලෙස මේ කොටස් දෙකකි. මේ කොටස් දෙකකි.
right. ප්‍රශ්නයක් ලියා ගන්න. ප්‍රශ්නයක් ලියා ගන්න. අත්තිරු සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායන් සඳහා අත්තිරු සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය සඳහා උදාහරණ 3 බැගින් සපයන්න. උදාහරණ 3 බැගින් සපයන්න. දැන් මෙහෙම මේක ඔයාගේ කාර්යයක්. හරි. ඕන තරම් තියෙනවා manual and electronic databases වලට උදාහරණ. මේක ඔයා විසින්ම සර්ච් කරලා හොයන්න ඕනේ. නැත්නම් ඔයාලට මතක් වෙන ටිකක් ලියන්න ලියන්නට කමන්නේ. හරි. කාකාරි දාත්ත ටිකක් තියෙනවා. එතකොට ඒවා manual වෙන්නත් පුළුවන්, electronic වෙන්නත් පුළුවන්. මට උදාහරණ ටික තමයි ඕන. හරිද? මේ බලන්න. ඊළඟ අනුමාත්‍රකාව දාගන්න. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසි. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසි. හරි. මේ database software ආවට පස්සේ අපේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න මාර ලේසි වුණා. හරිද? එකක් තමයි මේ අපිට ඕනේ තොරතුරු ගොඩක් ඉක්මනට කාර්යක්ෂමව හොයාගන්න පුළුවන්. හරිද? හරි මම ඔක්කොටම කලින් මෙහෙම කියන්නම්කෝ. මේ දත්ත සමුදාය අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කල් දේරමකින් තමයි නිරූපණය කරන්නේ. මෙන්න මේ වගේ ඩේටාබේස් එක නිරූපණය කරන සිම්බල් එක තමයි මේ. හරිද? එතකොට මේ ඩේටාබේස් එක ඇතුලේ තියෙන්නේ වගු. right? ටේබල් තියෙන. ඩේටා ටේබල් තියෙන. හරිද? මේ වගු අපිට ඕන විදිහට එහෙම අපිට ඕන විදිහට පුළුවන් දත්ත ගබඩා කරලා තියාගන්න. ඒ වුණාට මනාව ගබඩා කරන්න ක්‍රම තියෙන. විදි තියෙන. හරිද? ඒ ලස්සනට පිළිවෙලකට වගු අතර සම්බන්ධතා ගොඩනගා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ අවශ්‍ය තොරතුරු ඉතාමත් කාර්යක්ෂමව හොයාගන්න. හරි? දත්ත සමුදායක දත්ත මනාව වගුවල සංවිධානය කර ඇති බැවින් අවශ්‍ය තොරතුරු ඉතා කෙටි කාලයක් ඇතුළත සොයා ගැනීමට හැකියි. දැන් ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන මේ contact number list එක නේද? අපිට ඕනනම් කාගේ හරි නමක් ගහන්න මුල අකුරු ටික විතරයි ගහන්න ඕනේ අනිත් ටික සජෙස්ට් වෙනවනේ ඉන්න ඔක්කොම ඊළඟට තමයි මොකද්ද මේ උපස්ත පිටපත් කියලා කියන්නේ බෑකප් කියලා අහලා තියෙනවා බෑකප් බෑකප් කරනවා කියන්නේ WhatsApp එහෙම ඔය රෑත් දෙකට විතර ඔන් කරාම පස්සේ බෑකප් වෙනවා කියලා කැරක් කැරක් ඉන්නේ උපස්ත පිටපත් ලබා ගැනීමේ පහසුව අපිට ඕන වෙලාවක ඒ තියෙන දත්ත සමුදායෙම පිටපතක්. හරිද? ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක පවතින දත්ත සමුදායිත පහසුවෙන් පිටපත් කිරීමේ හැකියාව ඇත. ඒකම කොපියක් අපිට තියාගන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් හිතන්න එකපාරට මේ ඔයාගේ contact list එකේ ඔක්කොම ටික මැකුණා, delete වුණා. හරිද? ඉතින් අපිට පුළුවන් වගේ backup එකක් තියාගන්න. right? දත්ත තැන්පත් කිරීමට ඉතා අඩු ආචාර්ය ධාරිතාවක් වේ. හරි.
දැන් ඔයා හිතන්නකෝ මේ ටෙලිෆෝන් නම්බර්ස් ලියලා තියෙන පොත සාමාන්‍යයෙන් ගබඩා කරලා තියාගන්න අපිට ෆිසිකලි ඉඩක් ඕනේ නේද? එක්ක මේසයක් උඩ තියෙන්න ඕනේ. හරි නැත්නම් පර්ස් එක ඇස්සේ දාගෙන යනවා නැත්නම් බෑග් එක ඇස්සේ දාගෙන යනවා. ෆිසිකලි ඉඩක් ඕනේ නේ. හැබැයි මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අපි ෆෝන් එකේ කන්ටැක්ට් නම්බර්ස් ටික ඉතින් ෆෝන් එකේ තියෙනවනේ. භෞතිකව අවකාශයක් ෆෝන් එකේ. විශාල දත්ත ප්‍රමාණයක් අත්තිරු දත්ත සමුදාය ආකාරයෙන් පවත්වා ගැනීමට වැඩි භෞතික අවකාශයක් වැය වේද. ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් දත්ත තැන්පත් කිරීමට ඉතා අඩු ආචාර්යතාවක් කියන්නේ. හරි මම මේ එක්සැම්පල් එක කියන්නේ මේ කියන ඒවා අනිවාර්යෙන්ම ඔයාගේ ඔළුවට යන්න ඕන. හරි. එහෙම නැත්නම් එක්සෑම් එකේදී ඔය කරුණක් මොකක් හරි අහුවොත් එහෙම මට මතක් වෙන්න බෑ. දත්ත විශ්ලේෂණයේ ඉතා පහසුවෙන් හා වේගවත්ව සිදු කිරීමේ හැකියාව. ඔයා අහලා තියෙනවද මේ දත්ත විශ්ලේෂණය කියලා එකක්? data analyze කරනවා. හරිද? මේ බලමු. දත්ත අතරින් අවශ්‍ය වවණක් වෙන් කර ගැනීම හා අනුපිළිවෙලින් සැකසීම් සිදු කිරීමේ හැකියාව. ඒතකොට හිතන්න ඔයාලගේ ඉස්කෝලේ තියෙනවා දත්ත සමුදාය ඩේටාබේස් එක. හරිද? ඒකේ තියෙනවා ඔයා පොඩි කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් මොකක්ද රාජ්‍ය පොත් හරියට පරිහරණය කරපු ඒවා සර්ටිෆිකේට් එකක් තියෙනවා. එතකොට එක් වසරේ ඉඳන් 10 වසරට වෙනකන් ඒ වර්ෂවල වාර විභාග ලකුණු තියෙනවා. ඔයා කරපු අමතර එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන්නේ. හරි ඒ ඇක්ටිවිටීස් වල ඩීටේල්ස් තියෙනවා. ඕවගේ ගොඩක් තියෙන ඩේටාබේස් එකක් තියෙනවා. හරිද? හැබැයි ඔයා හිතන ඔයා ඉස්කෝලෙන් අයින් වෙලා අලුත් ඉස්කෝලේකට යනවා. ඔයාට චරිත සහතිකය ලියා ගන්න ඕනේ මේ ඩේටා වලින්. හරි. චරිත සහතිකය ලියන්න අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ හොඳට පොත් පරිහරණය කරා කියන ඒවා ඩීටේල් ගන්නවද? අර එහෙම ඕනේ නෑ. අපිට ඒක විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට වැඩ කරලා තියනවද? ඉම්ප්‍රූව්මන්ට් එකක් තියනවද? වෙනිය කොහොමද? මොනවාද අමතර ක්‍රියාකාරකම් කරලා තියෙන්නේ ඉස්කෝලේ? රයිට්? ඒ වගේ දත්ත විශ්ලේෂණය තාමත් පහසුවෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවලු මෙන්න මේ කියන දත්ත සමුදාවල. හරි. අනිත් එක තමයි දත්ත හවුලේ භාවිතය. දත්ත හවුලේ භාවිතය කියලා කියන්නේ අපි ඩේටාබේස් එක හැදුවට පස්සේ හරිද? මේ ඔයාලා ඉස්කෝලේ ඔන්න ඩේටාබේස් එකක් හදනවා. ඔයාලගේ ඩීටේල්ස් දාන්න. එතකොට ඒකේ තියෙනවා ඔයාලගේ පෞද්ගලික තොරතුරු වගුවක් තියෙනවා වෙනම. ඔයාලා මාක්ස් තරම් තියෙන්නේ කොහොමද කියලා වාර විභාග වලට තියෙනවා වගුවක්. එතකොට තව අමතර ක්‍රියාකාරකම් මොනවද කියලා ලිස්ට් කරලා තියාගන්න තියෙනවා වගුවක්. ඔය විදිහට ඔය කියන දත්ත සමුදාය වගු තියෙනවා. හරිද? මේවා අපිට පුළුවන් ප්‍රින්සිපල්ට මේවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ ළමයාගේ ඩීටේල්ස් බලා ගන්නත් පුළුවන්. පන්ති භාර මිස්ටත් පුළුවන්. හරිද? එතකොට ඔය ඉන්න තව පුස්තකාලාධිපතිටත් පුළුවන්. එයාලා ඇත්තටම කිව්වොත් මේ කියන දත්ත සමුදාය හවුලේ තමයි පාවිච්චි කරන්නේ. හරිද? එකම දත්ත සමුදාය විවිධ යෙදුම් මුදුකාංග අතර හවුලේ භාවිතා කිරීම කියලා කියන්නේ දැන් අපි ඩේටාබේස් එකක් හැදුවොත් එහෙම මේ ඩේටාබේස් එක අපිට එක එක software වලට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේ ඒක එකක්. අනිත් එක තමයි දත්තවල ස්වායත්තතාව. ස්වායත්තතාවය කියලා කියන්නේ මොකක්ද? දත්ත සමුදාය හා යෙදුම් මුදුකාංග ඒකාබද්ධව ක්‍රියාත්මක වුවද යෙදුම් මුදුකාංග වල වෙනසක් නොකර දත්ත සමුදාය වගුවල වෙනස්කම් කිරීමට හැකියාවක් ඇත. එබැවින් දත්ත සහ යෙදුම් මුදුකාංග එකිනෙක ස්වායත්ත වෙනවා කියන්නේ අනිත් ඔය software එකේ කරන මේ
දත්ත සමුදායේ කරන වෙනස්කම් යෙදුම් මුදුකාංගයට මේ මොකද්ද අර වෙනසක් නොකර දත්ත සමුදාය වගුවල වෙනස්කම් කරන්න පුළුවන්. software එකේ වෙනසක් කරන්නේ නැහැ. database එකේ වගුවල වෙනස්කම් කරන්න පුළුවන්. තේරුණාද මං කියපු දේ? දත්ත වල ස්වායත්තතාවය කියලා කියන්නේ දැන් අපි මොකක් හරි හිතන්න Facebook එකේ තියෙන. හරිද? Facebook එක කියන්නේ අපි ඔක්කොම යූස් කරන application software එක. යෙදුම් මුදුකාංගය. හරිද? එතකොට ඕකට කනෙක්ට් කරලා තියෙනවා database එකක්. නේද? අපි රෙජිස්ටර් වෙන ෆෝම් එකේ ඉඳන් හරිද? අපි දාන පෝස්ට්, අපි ෂෙයා කරන වීඩියෝස්, ස්ටෝරීස්, රීල්ස් ඔක්කොම දේවල් ගැන දත්ත රැස් කරලා තියාගන්න යාලා පාවිච්චි කරලා තියෙනවා ඩේටාබේස් එක. හරිද? Facebook එකේ ඔයා පාවිච්චි කරන account එක සහ ඒ තියෙන දත්ත සමුදාය ගැන බැලුවහම මේ දෙක ඒකාබද්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඔයා අලුතෙන් පෝස්ට් එකක් ඇඩ් කරොත් එහෙම ඒක ඔටෝ අප්ඩේට් වෙනවා දත්ත සමුදාය. ඔයා ඔයාගේ ප්‍රොෆයිල් ඩීටේල්ස් ටික වෙනස් කරොත් එහෙම ඒක දත්ත සමුදායේ ගිහිල්ලා මොනවා වෙනවද වෙනස් වෙනවා. ඔයා ඔයාගේ පාස්වර්ඩ් එක වෙනස් කරොත් එහෙම ඒක Facebook එකේ දත්ත සමුදායේ ගිහිල්ලා වෙනස් වෙනවා. හැබැයි මේ දෙන්නා මේ ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනවා. මේ යෙදුම් මුදකාංගවල කියන්නේ Facebook එකේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් දත්ත සමුදායේ වගවල වෙනස්කම් සිද්ධ වෙනවා. හරි? ස්වායත්තයි කියලා කියන්නේ ඒක. හරිද? අපි ඊට පස්සේ බලමු දත්ත සමුදායක ලක්ෂණ මොනවද කියලා. හරි. දැන් ඩේටාබේස් එකක් සාමාන්‍යයෙන් ගත්තාම පස්සේ ඒකට අනන්‍ය වෙච්ච ලක්ෂණ සෙට් එකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වචනේ හොඳට උඩට දාගන්න. දත්ත සමතිරික්තතාවයෙන් වියුක්ත වීම. මෙන්න මේ වචන හරියට තේරුම් ගන්නේ නැති නිසා පොඩි නොතේරෙන ගතියක් එනවා. ඒක නිසා බලමු මොකද්ද මේ දත්ත සමතිරික්තතාවයෙන් වියුක්ත බව කියලා කියන්නේ. දත්ත තැන්පත් කිරීමේදී එකම දත්ත වගු කිහිපයක තැන්පත් වීම දත්ත සමතිරික්තතාවය කියලා කියනවා. මොකද්ද මේක ඇවුල? මේ දැන් වගු දෙකක් ගත්තාම හරිද? එකම දත්තය මේ වගු කිහිපයක තියෙනවා. එහෙම ඕනේ නැහැ නේද? එකම දේ දෙතැනක තියෙන්න ඕනේ නැහැ නේද? එතකොට data redundancy කියලා කියනවා දත්ත සමතුලිතතාවයට. හරිද? නිදසුනක් වශයෙන් පාසල් ශිෂ්‍යයෙක්ගේ නම ඇතුළත් වීමේ ලේඛනයේද මෙන්න තියෙනවා පාසල් ශිෂ්‍යයෙක්ගේ නම ඇතුළත් වීමේ ලේඛනය. පුස්තකාලයේ සමාජික ලේඛනයේද මෙන්න තියෙනවා පුස්තකාල සමාජික ලේඛනය. වෙන්වෙන්ව සටහන් කෙරේ. හරිද? පාසල් ශිෂ්‍යයාගේ නම හරිද? ඇතුළත් වීමේ ලේඛනෙත් තියෙනවා. පුස්තකාලේ සමාජික ලේඛනෙත් තියෙනවා. සිසුවෙකුගේ නම වෙනස් කළ අවස්ථාවක සෑම ලේඛනයේම වෙන වෙනම එම නම සංශෝධනය කළ යුතුයි. ඒවා හිතන්න මනෝජ් දයාරත්න. මෙතන ඉන්නවා මනෝජ් දයාරත්න කියන කෙනා ඇතුළු වීමේ ලේඛනෙත් ඉන්නවා. මෙතන පුස්තකාලේ සමාජික ලේඛනෙත් ඉන්නවා. හරි. ඔයා හිතන්න මනෝජ් නම වෙනස් කරා. හරි. දයාරත්න කියන එක දයා සිරිගර. දැන් මොකද්ද වෙන්නේ? ඒ වගු අප්ඩේට් තියෙනවා. යාවත් කාලින වෙලා තියෙනවා. මෙතන වෙනස් කරපු එක අපි මෙයා හොයාගෙන ගිහලා අනිත් වගු වලත් වෙනස් කරනවා.
සෙට් නෑනේ වැඩි. එයාගේ මේ නම මෙතනත් හදන්න. එතකොට ශිෂ්‍යයෙකුගේ නම වෙනස් කළ අවස්ථාවක සෑම ලේඛනයේම වෙන වෙනම නම සංශෝධනය කළ යුතුයි. මේකම ෆිරෝසා ලායි මේ නාමකරණ උදාහරණ දීලා තියෙනවා. එස සටහන් කර ඇති නම ෆිරෝසා රෆීක් ලෙස වෙනස් කළ අවස්ථාව ලායික රෆීක් කියලා වෙනස් කළා. නේද? මෙතනත් හදලා මෙතනත් හදලා මෙතනත් හදලා ආයෙනවා නේද? එතකොට ඒ වුණාට මේ කියන සම්බන්ධිත දත්ත සමුදා වගුවල දත්ත තැන්පත් කිරීමෙන් මෙම දත්ත සමතිරික්තතාවයේ නැති කරන්න පුළුවන් කියන එක. අවම කරන්න පුළුවන්. එනේ ආයෙ මෙතනම තියෙන කෙනා මෙතන ඉන්න ඕනේ. එක තැනක තිබ්බහම පහත වගුවලින් ශිෂ්‍යයෙකුගේ නම සඳහන් එක් වගුවක පමණයි. මේ උදාහරණ බලන්න. මේ වගේ මේ සම්බන්ධතා දත්ත සමුදාය දිහා බලන්න. මේකේ වඩා විශේෂ දෙයක් පිළි කලින් ඒවට වඩා. මොකද්ද විශේෂ දෙය? විශේෂ දෙය තමයි මේක බලන්න මේ ටේබල් එක බලන්න. මේකේ තියෙනවා එයාගේ ශිෂ්‍යාංකයේ 100යි. නම මනෝදයාරත්න පන්දිනේ කවද්ද ඇතුළේ සහ එයාගේ බාරකාරයා යන මේ වගුවට යද්දී බලන්න මේ වගුවේ තිබ්බ මේ කියන දත්තයන් මෙහි ආයේ නැහැ පිටපත් වෙලා නැහැ නේ. මේ වගුවේ තියෙන අනන්‍ය ෆීල්ඩ් එක මම ඒකට කියන්නේ මොකක්ද කියන්නේ කියලා ඒක තමයි අනිත් වගුවට ගිහිල්ලා තියෙන්නේ. එහෙම නේද? මේ නම කියලා ආයෙ ගහලා නැහැ. දැන් ඊළඟ වගුවට යද්දී පොතේ අංකය මාතෘකාව කර්තෘගේ නම මේකේ වගේ මේ නම ආයේ නැහැ. ශිෂ්‍යාංකයක් තියෙන්න පුළුවන් එක්කෙනෙක්ට එකයි. දැන් ඔයාට තියෙන ශිෂ්‍යාංකය වෙන කාටවත් තියෙන විදිහක් නැහැ. ඔයාට තියෙන ශිෂ්‍යාංකය වෙන කාටවත් තියෙන විදිහක් නැහැ. එතකොට ඔයාව අනන්‍යව හඳුනා ගන්න තියෙන දෙයක් තමයි ශිෂ්‍යාංකය කියන්නේ. ශිෂ්‍යාංකය මේ වගුවටත් ගෙනාවා නම් ආයෙ නමක් ඕනෙත් දාන්න නැහැ. ඕනේ. ඒක තමයි කියන්නේ. ඊළඟ තමයි දත්තවල සංගතතාව පැවතීම. දැන් අර සමතිරික්තතාවය දැන් තව වචනයක් කියන ඕන්න සංගතතාවය කියන. දත්ත සමතිරික්තතාවයේ නැති කිරීමෙන් එහෙම නැත්නම් පාලනය කිරීමෙන් එකම දත්ත විවිධ වගුවල තැන්පත් වීම නැවැත්විය හැකියි. සමතිරික්තතාවය නැති වුණාම ඉතින් එකම දත්තය ආයය වගුවල යන්නේ නැහැ. එවිට දත්තවල සංගතතාවයේ පවත්වා ගැනීමට හැකියි. තේරුණාද වැඩේ? මේක වැඩේ වෙන්නේ සමතිරික්තතාවය නැති කරාම තමයි සංගතතාවය එන්නේ. එක වගුවක තියෙන එක ෆීල්ඩ් එක අනෙත් වගුවේ ඒ විදිහටම ගිහිල්ලා දාන්න ඕනේ නෑ ආය. ඒකින් තමයි සංගතතාවය කන්සිස්ටන්සි කියන එක පවත්වා ගන්න පුළුවන්. ඉහත සම්බන්ධතා සහිත වගුව බලමු. ශිෂ්‍ය දත්ත එන මේක ශිෂ්‍ය දත්ත. පොත් පිළිබඳ දත්ත. ඒ කියන්නේ මේකනේ. පොත් පිළිබඳ දත්ත සහ
පොත් පරිහරණය පිළිබඳ දත්ත. මේ තියෙන්නේ පොත ගත්ත දිනේ බාර දෙන්න ඕනේ දින. වෙන වෙනම වගුවල පවතින බැවින් සිසුවෙකුගේ නම පොතකටම ආදිය සටහන් කළ යුත්තේ එක්වරක් පමණි. එබැවින් දත්වල සංගතතාව පවතී. රයිට් මම හිතනවා පැහැදිලි කියලා. මේ ගත්තාන් පස්සේ ඇත්තටම කිසිම සංවිධානයක් නැති බවක් තමයි පිළිගන්නේ. හැබැයි මේ වගු ගත්තාම ආය කොපි වෙවි යන්නේ නැහැ. නේද? කෙලින්ම මේ කියන ශිෂ්‍යාංකයෙන්ම වැඩේ දීලා තියෙනවා. දැන් මේ ශිෂ්‍යයන් අනන්‍යව හඳුනා ගන්න දීලා තියෙන ශිෂ්‍යාංකයෙන්. පොතක් අනන්‍යව හඳුනා ගන්න අපි පොත් අංකය දිනවා. දැන් මේ මූලික ගණිත සංකල්පය කියන පොතට දීලා තියෙන්නේ මෙන්න මේ කියන අංකය. හරි. දැන් මෙන්න මේ කියන සිසුවා මෙන්න මේ කියන පොත මෙන්න මේ දවසේ අරන් තියෙනවා. මේ දවසේ පාර දෙන්න ඕන. හරිම සරල. ඉඩ වැඩියෙන් යන්නේ නැහැ. ඊළඟ බලන්න කාර්යක්ෂමතාව. දත්ත සමුදාවක මනාව සංවිධානය වී ඇති බැවින් දත්ත තැන්පත් කිරීම සහ දත්ත ලබා ගැනීම ඉතා වේගවත් කරන්න පුළුවන්. මේකෙන් මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් එතන තියෙනවා කාර්යක්ෂමතාව. මේවට කියනවා මේ පැනඩෝල් ලාන්සර්ස් කියලා කියන්නේ. හරි. පැනඩෝල් ලාන්සර්ස් කියලා කියන්නේ පැන්ඩෝල් පාවිච්චි කරන්නේ ඕනෙම ලෙඩකට පැන්ඩෝල් එකක් දීලා දාද්දි හරියම වේදනාවක්. හරි. ඒතකොට මේ වගේම ඕනෙම ප්‍රශ්නයකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් වාසි මොනවාද? ලක්ෂණ මොනවාද? ඊළඟ පස්සේ කාර්යක්ෂමතාවය වැඩි වී, වේගය වැඩි වී වගේ පැනඩෝල් ලාන්සර්ස් තියෙනවා. මේ එහෙම ලියන්න බෑ. උදාහරණ දෙකක් දාලා ලස්සනට ලියන්න. හරි. ඉහත උදාහරණයේදී ෆිරෝසා ලායි ලෙස සටහන්ව ඇති නම ෆිරෝසා රෆීක් ලෙස වෙනස් කළ අවස්ථාව සලකමු. ඕකේ. එහිදී එකම දත්තය විවිධ වගුවල තැන්පත් වී ඇති විට එවැනි සියලු තැන් සෙවීමට වැඩි කාලයක් ගත වේ. දැන් ෆිරෝසාව හොයාගෙන යන්න ඕනේ හැම වගුවෙම. එබැවින් එයා කාර්යක්ෂමතාවයට හේතු වේ. එහෙත් මෙන්න මේ වචනේ highlight කරගන්න. සම්බන්ධතා relational database දත්තවල සංගතතාවය නිසා වේගවත් බව වැඩි. වේගවත් නිසා තමයි කාර්යක්ෂමතාවය වැඩි. සරල. තව තියෙනවා නිර්වද්‍යතාව. මේකත් ඉතින් පෙන්වලාංශය ගත්තොත් දත්ත සමුදායවල දත්ත සමතිරික්තතාවයේ පාලනය කළ හැකි බැවින් දත්තවල සංගතතාවය ආරක්ෂා වීම නිසා ලබා ගන්නා තොරතුරු වල නිර්වද්‍යතාවය ඉතාලි. ඒවට මොකක් හරි රික්වයර්මන්ට් එකක් මොකක් හරි අවශ්‍යතාවයක් හරිද? ඔයා ගත්ත පොත ඔයා අන්තිමට දෙන්න ඕනි දවස් ඔයා බලන්න. හරිද? ඒතකොට දෙන්න ඕනි දවස වගු කිහිපයක නැත්තම් එක වගුවක නම් තියෙන්නේ. තේසයක් නැහැ. ඒ තොරතුරු තමයි හරි. ඒක නිර්වද්‍යතාවය වැඩි. හරි. අන්න මෙතන තව උදාහරණයක් දීලා තියෙනවා. ඉහත උදාහරණයේ පරිදි ෆිරෝසා ලායි ලෙස සටහන් නැති නම ෆිරෝසා රෆීක් ලෙස වෙනස් කළ අවස්ථාව සලකමු. ෆිරෝසා ලායි වෙනුවට ෆිරෝසා රෆීක් ලෙස ස්ථාන කිහිපයකදී නිවැරදි කිරීමේදී යම් තැනක අතපසු වීමක් වූ විට ලබා ගන්න තොරතුරු දෝෂ සහිතයි. වානෝ මෙතන කොච්චර හදලාද කියලා මේ මෙතන හදලා මෙතන හදලා මෙතන හදලා මේ එක අකුරක් වෙනස් වුණා නම් එහෙම එතන වැරදිනේ. හරි. එහෙත් සම්බන්ධිත දත්ත සමුදාවක් වල එක් වගුවක් පමණක් ෆිරෝසා ලායි වෙනුවට ෆිරෝසා රෆීක් ලෙස වෙනස් කළ බැවින් දත්තවල සංගතතාවය
ආරක්ෂාවෙන් නිසා ලබා ගන්නා තොරතුරු වල නිර්වද්‍යතාවය ඉතා වැඩි. ඒක මේ ඩේටාබේස් එක අපිට ට්‍රස්ට් කරලා විශ්වාස කරලා නිවැරදි තොරතුරක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? වළංගුතාව වැඩි වීම. වළංගු වැලිඩිටි දත්ත සමුදාය සැලසුම් කිරීමේදී ශේෂ්ත්‍රවල ගුණාංග අවශ්‍ය පරිදි වෙනස් කිරීමෙන් දත්ත ඇතුළත් කරන මොහොතේදී ඒවායේ වළංගුතාවය පරීක්ෂා කළ හැකි බැවින් දත්ත සමුදායේ වළංගුතාවය වැඩි. එහෙම එකක් තියෙනවා. ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ මෙහෙම පේලිය. වගු තියෙනවා. වගු. මෙතන වගුවක් තියෙනවා. වගුව තියෙනවා මෙන්න මෙතන. මෙතන ගාස්තු ප්‍රමාණය කියලා තමයි දීලා තියෙන්නේ. හරි. දැන් ඔය ගාස්තු ප්‍රමාණය ගත්තාම පස්සේ සාමාන්‍ය කරන්සි එකක් විදිහට තියෙන්නේ. නේද? මුදලක් විදිහට තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මුදලක් ගත්තාම පස්සේ කිලෝමීටර නෙමෙයි, ග්‍රෑමුත් නෙමෙයි, මිලිලීටරුත් නෙමෙයි. ඒක කරන්සි එකක්. maybe Sri Lankan rupees, USD dollars, euro අර මොනවා හරි හැබැයි ඒක කරන්සි එක. අන්න එමය අපි වළංගුතාවය කියන එක ආරක්ෂා කරනවා. ඔව්. අපි ගත්තොත් එහෙම බර්ත්ඩේ එක. මේ මෙතන තියෙනවා ඔයාගේ බර්ත්ඩේ එක. මේ කියන ශේෂ්ත්‍රයේ තියෙන බර්ත්ඩේ එක. බර්ත්ඩේ එකට අපි සාමාන්‍යයෙන් දිනයක් නේ දාන්නේ. දිනයක් නේ දාන්නේ අකුරු ලියන්නේ. අනේ ඒවට කියන අපි දත්ත ප්‍රරූපක. දින ඉලක්කම් අකුරු දත්ත සමුදාය වගුව නිර්මාණය කිරීමේදී දත්ත ප්‍රරෝගයට අදාළ ගුණාංග සකස් කිරීමෙන් දත්තවල වළංගුතාවය වැඩි කරගන්න. මෙතන තමයි හදන්න තියෙන්නේ. ප්‍රැක්ටිකල් සියල්ලම කියා දෙනවා. හරි ඊළඟ සෙෂන් වල දැනට තියරි වලට දාගෙන ඉන්න ඕනේ. මොකද එක්සෑම් එකට යවුවහම උත්තර ලියන්න මොකටද රෙඩි වෙලා ඉන්න ඕනේ. උදාහරණ ලෙස ගාස්තු ප්‍රමාණය දශම ස්ථාන දෙකකට දැක්වීම සහ ගෙවිය හැකි අවම ගාස්තු 1000ක් දේ අනිවාර්යෙන්ම ආදානය කළ යුතු ආකාරයට ගුණාංග සකස් කර ඇත. දැන් ඔයලා දන්න මේක මොකක් හරි අධ්‍යාපන ආයතනයක් විසින් තමයි මේ ටේබල් එක ගහලා තියෙන්නේ. හරිද? ඔයාට මේ ගාස්තු ප්‍රමාණය ඇතුළත් කරන්න වෙන්නේ මුදල් වල, කරන්සි වල. හරිද? සාමාන්‍ය මුදලක් ගත්තාම මෙහෙම නෙන්නේ. එහෙම දා. දශම ස්ථාන දෙකකට නෙන්නේ. හරිද? එතකොට අපිට මේකේ ඩිෆයින් කරන්න පුළුවන් දශම ස්ථාන ඩෙසිමල් ප්ලේස් දෙකයි එන්නේ. මෙහෙම කොච්චර එන්ට කරත් වගුව එන්ට වෙන්න බෑ. ඒක සීමා කරලා තියෙනවා. අනිත් එක තමයි ඩිෆෝල්ට් වැලියු එක. නේ 1000 කියලා හදලා සහ වැලිඩේෂන් රූල් එක අනිවාර්යයෙන්ම මේක 1000ට වඩා වැඩි වෙන්න මේ වගේ හදන්න පුළුවන්. මම කියා දෙන්නම් ප්‍රැක්ටිකල් වලදී මේ තියෙන්නේ Microsoft Access වල ස්ක්‍රීන්ෂොට් එක ප්‍රැක්ටිකල් කරද්දි බලන්න. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙච්චරයි. වළංගුතාවය වැඩි. ඒ තීරුවට දාන්නේ කරන්සි නම් කරන්සි විතරයි. උපන්දින තීරුවට දාන්නේ උපන්දින නම් උපන්දින විතරයි. ඩේට්ස් විතරයි. හරිද? ඔයගේ දෙයක් තමයි වෙන්නේ අපිට බලන්න. ආරක්ෂාව ගැන කිව්වොත් එහෙම මේ ඩේටාබේස් එකට පාස්වර්ඩ් දාද්දී සහ දත්ත গুপ্তකේතනය කිරීමෙන් গুপ্তකේතනය කරනවා කියන්නේ මොකක්ද? গুপ্তකේතනය කරනවා කියලා කියන්නේ ඒක ලබන්නාට කියව ගන්න බැරි වෙන විදිහට සකස් කරනවා.
දැන් ඔයා බලයි කියවන්න බැරි විදියට දත්ත සකස් කරලා යවන්නේ අහවල් එකට. හැබැයි පොඩි කී එකක් තියෙනවා. මේ අපි යවන ෆයිල් එක හරියට යවන කෙනා අතට ගියාන් පස්සේ එයා ඒ පාස්වර්ඩ් එක දැම්මම පස්සේ එයාට කියව ගන්න පුළුවන්. මැදදී කවුරු හරි දැනද? ඇයි මුරපද දාන්නේ? අනවසරයි බලනවටනේ. නේද අපි ඉන්ටර්නෙට් එකත් එක්ක වැඩ කරන්නේ එහා කොනේ ඉඳන් මෙහා කොනට අපි ඩේටා එක යවද්දී මැදේ ඉඳන් හැකර් කෙනෙක් ඔයාව අල්ලනවා. ඔයාව අල්ලනවා කියන්නේ ඔය යවන ඩේටා එක බලන්න පුළුවන්. හරිද? අන්න යාර බලන්න බැරි වෙන්න තමයි අපි දත්ත গুপ্তකේතනය කරන්නේ. හරිද? අන්න ඒක නිසා අපි පාස්වර්ඩ් එකක් දාන්න. හරිද ඉතින් දත්ත গুপ্তකේතනයේ යනවා. අනවසර පුද්ගලයින්ට කියවිය නොහැකි වන පරිදි දත්ත පරිවර්තනය කරන්න. හරි? දැන් ඔයා මෙහෙම යවුවොත් එහෙම ICT 2025 කියලා මොකක් හරි එකක්. ඒක මෙන්න මේ විදිහට මොනවා කරනවා? গুপ্তකේතනය ගන්න. කියවිය නොහැකි වන පරිවර්තනය කරනවා. මේක গুপ্তකේතනය කරලා යවුවට පස්සේ කියවන්න බෑ. හැබැයි අර කී එක තියෙනවා නම් අපිට මේක නැවත මේ විදිහට කියව ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරගන්න. හරිද? පහත රූපයේ දැක්වෙන පරිදි එම්ප්ලොයි ටේබල් දත්ත ගුප්තකේතනයෙන් පසු බාහිර පුද්ගලයෙකුට හඳුනාගත නොහැකි බවත්. මෙන්න තියෙන එම්ප්ලොයි ටේබල් එක. right. එම්ප්ලොයි නේම් එක තියෙනවා, ෆස්ට් නේම් එක තියෙනවා, ලාස්ට් නේම් එක තියෙනවා, තව මොකක් හරි දෙනවා පේන්නේ. මේක ඇවිල්ලා මේ කියන එක එන්ක්‍රිප්ට් කරාට පස්සේ මොකද වෙන්නේ? එම්ප්ලොයි ටේබල් එකේ තියෙන දේවල් කියවගන්න බෑ. right. encryption process මේ process එක තමයි. මේ චුට්ටෙන් ඔයා දැනගත්ත දේවල් ගොඩාක් තියෙනවා. හරිද? මේ දත්ත සමුදාය ලක්ෂණ වලින් ඔයා දැනගත්ත දේවල් ගොඩාක් තියෙනවා දත්ත සමුදාය සම්බන්ධ. ඒ නිසා ඒ දැනුම ටික ටික එකතු කරන්න. මේ දත්ත සමුදාය ලක්ෂණ කියලා නිකන් ඉන්න එපා. හරිද? මෙතන තියෙනවා මේ බාන සාමාන්‍ය පාඩම් කරගන්න පුළුවන් ටිකක් තියෙන්නේ දැන් අතුරු දත්ත සමුදාය කියලා ගත්තාම ටෙලිෆෝන් එකේ තියෙන චුටි පොත. ඒ කාර්යක්ෂමතාවය අඩුයි. හොයන්න ගියාම වෙලා යනවා. ඉරවද්‍යතාවෙත් අඩුයි. මොකද කියන්න බෑ මිනිස්සුන්ගේ ෆෝන් නම්බර් එක ලියන්න. ඒ 07 වෙනකොට 07 2 ලියන්න පුළුවන්. ඒ වගේම තමයි විශ්වාසනීයත්වය අඩුයි කියලා කියනවා. මට මොකක් සම්බන්ධෙන්ද කියලා ගලපලා උත්තරේ ලියන්න ඕන. දත්ත විශ්ලේෂණය අසීරුයි. හරි. විශ්ලේෂණය කරන්න බෑ එතනින් කියන්නේ. මේ මාසය ඇතුළත ෆෝන් නම්බර්ස් කොච්චරක් ලිව්වද? ඒව බෑ කරන්න. මේ මාසය ඇතුළත මෙන්න මෙයාට කෝල් කීයක් ගත්තද? එහෙම විශ්ලේෂණය කරන්න බෑ. ආදානය කළ අනුපරිවෙලින්ම දැක්වීමට සිදුවී. අපි ඒ කියන ටෙලිෆෝන් පොතේ පළවෙනියට ලිව්වේ මේ තාත්තගේ නම්බරේ නම් ඒක ඉතින් ඒ පොතේ ඉවර වෙනකන් පළවෙනියට තියෙන තාත්තගේ නම්බරේම තමයි. දෙවෙනියට තියෙන්නේ කාගේ හරි පුංචි කෙනෙක්ගේ නම්බරේ. දෙවෙනියට තියෙන පුංචි කෙනෙක්ගේ. හරි. ආදානය කරපු අනුබලයෙන්ම තියෙනවා ඉතින්. ඒ වගේ තමයි අනවශ්‍ය දත්ත මැකීම අපහසුයි. ටිපෙස් එකක් කරාම මකන එක වෙනම කතාවක්. ඒ වුණාට මේ කැතයි නෙවෙයි. දත්ත යාවත් කාලීන කිරීම අපහසුයි. දැන් ඔය හිතන්න පුංචි නම්බරේ වෙනස් කරා. හරි. ඊපස්සේ ඔය කප්පල කොටලා අංක මාරු කරලා ඒ වගේ දේවල් කරන්නේ. තැම්පත් කිරීමට වැඩි අවකාශයක් අවශ්‍ය වෙයි කියන්නේ. මහා විශාල කබඩ් ගානක් යන්නේ නැහැ.
හැබැයි ඒ පොත තියන්න තැනක් ඕනේ නේ. මිශ්‍රමය වැඩිපුර අවශ්‍යයි. දැන් ඒ නම්බර ටික ඉතින් අම්මම තමයි ලියන්නේ. මං කිව්ව ටෙලිෆෝන් පොතකින් ඉන්නද? ඒකට වැඩි මිශ්‍රමයක් යන්නේ නෑ මම. කඩයක් ගමුකෝ. කඩේ මුදලාලි පොතේ ලියන්න ගත්තාම කී වෙනකන් ලියනවද කියලා බලන්න. ඒ දායවැය කොච්චර ලියනවද? මිශ්‍රමය සාමාන්‍යයි. ඒ වගේ නෙමෙයි දැන් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් ගත්තාම පස්සේ දැන් අපි ඇක්සස් පාවිච්චි කරනවා. කාර්යක්ෂමතාවය වැඩි, නිරවද්‍යතාවය වැඩි, විශ්වාසනීයතාවය වැඩි. දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන් අපිට පෙන්වන්න පුළුවන්. හරි. මෙන්න මේ කාලේ රතු කැකුළු අරන් තියන අය වැඩි. කාඩේ. එහෙනම් පෙන්වන්න පුළුවන් විශ්ලේෂණය කරන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි අපිට ආදාන අනුපිළිවෙල වෙනස් කරන්න පුළුවන්. ඕඩර් එක වෙනස් කරන්න පුළුවන්. හරි. 1 3ට දානවා 3 5ට දානවා. අංක වෙනස් කරන්න පුළුවන්. ඩිලීට් කරන්න පුළුවන්, අප්ඩේට් කරන්න පුළුවන්, සේව් කරන්න පොඩි MB ගණන් යන්නේ. සහ මේ ශ්‍රමය හැම වෙලේම ලියලා ඉන්න ඕනේ නැහැ. ඒ වගේ වැඩ වලට විතරයි ඕනේ. හරිද? එතකොට මේ තමයි අත්තිර දත්ත සමුදාය සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය අපි ගත්තහම. මෙතනදී මේකේ ස්ට්‍රක්චර් එක හොඳට ඔළුවට දාගමු. පොඩ්ඩක් එහෙම එළියට ගමන්නේ. මේ ටයිම් එක ලෙන්ත් උනාට කමන්නේ. බලන්න සම්බන්ධිත දත්ත සමුදාය මං කියවනේ එකකින් කල්දේරමක් වගේ කියලා. ඒක ඇතුලේ තියෙන්නේ වගු. මේ වගු අපි හොඳට ඇනලයිස් කරන්න ඕනේ. වගුවේ තියෙන දත්ත මොනවද කියලා බලන්න ඕනේ. තනි වස්තුවකට හෝ පුද්ගලයෙකුට හෝ අදාළ දත්ත ඇතුළත් ශේෂ්ත්‍ර සමූහයක් රෙකෝඩයක් ලෙස හැඳින්වේ. දත්ත ඇතුළත් ශේෂ්ත්‍ර සමූහයක් රෙකෝඩ ලෙස හඳුන්වනවාලු. ඉතින් මේවට කියන්නේ රෙකෝඩ කියලා. මේ පැත්තට තියෙන්නේ. හරිද? මේ රෙකෝඩ එකතු වෙලා තමයි දත්ත වගුවක් හැදිලා තියෙන්නේ මේ විදිහට. මේ දින වගු. මේක වගුවක්. මේක වගුවක්. එකිනෙක සම්බන්ධිත වගු එකතුවක් සම්බන්ධිත දත්ත සම්බන්ධ මේ වගුවත් එක්ක සම්බන්ධයි. ඇයි හේතුව? මේ ලියාපදිංචි අංකය ඇවිල්ලා මේ වගුවෙත් තියෙනවානේ. එතකොට ඒ දෙන්න සම්බන්ධයි. ඔක මහ ලොකු දෙයක් නෙවෙයි. සම්බන්ධිත දත්ත සමුදායක් ගොඩනගෙන ආකාරය මේ පහලා තියෙනවා. හරිද? මේ ශේෂ්ත්‍ර කියන්නේ මේ පැත්තට තියෙන අය කියන්නේ. මේ තියෙන ශේෂ්ත්‍ර. මේ පහළට තියෙන ශේෂ්ත්‍ර. පහළට තියෙන ශේෂ්ත්‍ර. ශේෂ්ත්‍ර කිහිපයකින් රෙකෝඩයක් සෑදේ. මෙහි බලන්න. මේ ශේෂ්ත්‍රය බලන්න. මේ රෙකෝඩේ බලන්න. මේ කියන රෙකෝඩය මේ කියන තීරුව හැදිලා තියෙන්නේ මෙන්න මේ කියන ශේෂ්ත්‍ර එකතු වෙලා නේද? ලියාපදිංචි අංකයයි පොතේ අංකයයි ලබාගත් දිනයයි බාර දීපු දිනය එකතු වෙලා තමයි රෙකෝඩ් එක ඇදලා තියෙන්නේ. මේ බලන්න එක තියෙනවා ශේෂ්ත්‍ර 1 ශේෂ්ත්‍ර 2 3 4 තව තිබ්බොත් තව තියෙනවා ශේෂ්ත්‍ර. මේව එකතු වෙලා තමයි තනි රෙකෝඩ් එකක් හැදිලා තියෙන්නේ. හරිද? එතකොට මේ වගේ රෙකෝඩ් කීපයක් එකට එකතු වෙලා තමයි මෙන්න මේ වගුව හැදිලා තියෙන්නේ. මේ වගුව හැදිලා තියෙන්නේ ඒ රෙකෝඩ් සෙට් එක එකතු වෙනවා. මේ වගුවයි එකතු වෙලා තමයි මේ සම්බන්ධිත දත්ත සමුදායෙම හැදිලා තියෙන්නේ. කියනවාද වැඩි?
පටන් ගත්තේ කොහොමද කියලා. හ්ම්. ශේෂ්ත්‍ර සෙට් එකක් එකතු වෙලා රෙකෝඩ් එකක් හැදෙනවා. රෙකෝඩ් සෙට් එකක් එකතු වෙලා වගුවක් හැදෙනවා. වගු සෙට් එකක් එකතු වෙලා තමයි සම්බන්ධිත දත්ත සමුදාය හැදෙන්නේ. ඕක තමයි මේ ආකිටෙක්චර්. හරිද? හරි. මේක මේ වීඩියෝ එක චුට්ටක් දිග වෙන නිසා මම මේ ඉතුරු කොටස තව වීඩියෝ එකකින් අරන් එන්න. රයිට්?